ලෝකයේ සිතියමක් ගත්තොත් මොනාකෝ කියන්නේ ඇසට පෙනෙන්නේ නැති තරම් කුඩා තිතක්. හැබැයි මේ පුංචි තිත ඇතුලේ තියෙන සල්ලි කන්දරාව ගැන හොත් ඔබ පුදුම වෙයි. වර්ග කිලෝමීටර 2කටත් වඩා අඩු. ඒ කියන්නේ ලංකාවේ සාමාන්‍ය ගමකටත් වඩා කුඩා මේ රාජ්‍ය ලෝකයේ ධනවත්ම මිනිසුන්ගේ පාරාදීසය වුණේ කොහොමද? අද අපි යන්නේ ලෝකයේ අමුතුම නීති, අදහාගත නොහැකි සුඛෝපභෝගී ජීවිත සහ රහස් වලින් පිරුණු මොනාකෝ රාජ්‍යයටයි. ඔබ මීට පෙර කිසිදා අසා නැති මොනාකෝවේ පුදුම හිතෙන කරුණු 10ක් අද අපි විස්තරාත්මකව හෙළි කරනවා. ඉතින් මේ හැම දෙයක් ගැනම දැනගන්න වීඩියෝ අවසානයේ වෙනකම්ම රැඳී සිටින්න. අංක 1. ලෝකයේ කුඩාම නමුත් ධනවත්ම රාජ්‍යයක භූගෝලීය අභියෝගය. මොනාකෝ රාජ්‍ය වර්ග කිලෝමීටර 2.02ක් තරම් කුඩා භූමියක පිහිටා ඇති අතර ඒ ලෝකයේ දෙවැනියට කුඩාම ස්වෛරී රාජ්‍යයයි. මේ නිව්යෝර්ක්හි සෙන්ට්‍රල් පාර්ක් එකටත් වඩා කුඩායි. නමුත් මෙම කුඩා භූමිය තුල ලෝකයේ වැඩිම ජනගහන ඝනත්වයක් පවතින අතර වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 19000ක් පමණ ජීවත් වෙනවා. මෙම භූමිය කොතරම් කුඩාද යත් ඔබට විනාඩි 60ක් වැනි කෙටි කාලයකදී රටේ එක් කෙළවරක සිට අනෙක් කෙළවරට පයින් ගමන් කළ හැකියි. මෙහි පවතින ඉඩකඩ සීමිත බව නිසාම මොනාකෝ රජය වසර ගණනාවක සිට මුහුද ගොඩ කරමින් තම රටේ භූමිය ව්‍යාප්ත කිරීමට ලෑන්ඩ් රෙක්ලමේෂන් ව්‍යාපෘතියක් දියත් කර ඇත. අද වන විට මොනාකෝවේ මුළු භූමි ප්‍රමාණය 20%ක්ම මුහුද ගොඩ කර සාදන ලද ඒවා වීම සැබවින්ම භවිතයට කරුණක්. අංක 2. ආරක්ෂාව සහ නීතිය ක්‍රියාත්මක වන ආකාරය. ලෝකයේ අපරාධ අනුපාතය අවම රටවල් අතර මොනාකෝ පෙරමුණේ පසුවේ. මේට ප්‍රධානතම හේතුව වන්නේ මේ පවතින අතිශය දැඩි ආරක්ෂක පද්ධතියයි. සෑම පුද්ගලයන් 70 දෙනෙකුටම එක් පොලිස් නිලධාරියෙක් බැගින් මෙහි සේවය කරන අතර ඒ ලෝකයේ ඉහළම පොලිස් පුද්ගල අනුපාතයයි. මීට අමතරව මුළු රටම පාහේ සෑම දිනකම 24 පැයෙහිදීම ක්‍රියාත්මක වන නවීනතම CCTV කැමරා පද්ධතියකින් ආවරණය වී ඇත. මෙහි පොලිසිය ඕනෑම සැකකටයුතු ක්‍රියාවක් තප්පර කිහිපයකදී හඳුනා ගැනීමට සමත්. මෙම අධික ආරක්ෂාව නිසාම ලෝවෙසෙන සුපිරි ධනවතුන් තම ජීවිත සහ දේපල ආරක්ෂා කර ගැනීම සඳහා මොනාකෝව තම නිවහන කර ගැනීමට වැඩි කැමැත්තක් දක්වයි. අංක 3. ආදායම්පතු රහිත ආර්ථික පාරාදීසය. මොනාකෝව ලෝක ප්‍රකට වී ඇත්තේ එහි පවතින සුවිශේෂී බදු ක්‍රමය නිසාවෙනි. 1869 වසරේ සිට මොනාකෝ රජය තම වැසියන්ගෙන් පුද්ගලික ආදායම් බදු අය කිරීම සම්පූර්ණයෙන්ම නතර කර ඇත. මේට ප්‍රධානතම හේතුව වූයේ එවකට රජපෞල සතු වූ මොන්තේ කාලෝ කැසිනෝ ශාලාවෙන් ලැබුණු අතිවිශාල ආදායම. එම ආදායම මුළු රටම පාලනය කිරීමට ප්‍රමාණවත් වූ බැවින් වැසියන්ගෙන් බදු අය කිරීම අවශ්‍ය නොවිය. මෙම හේතුව නිසා ලෝකයේ ප්‍රසිද්ධ ටෙනිස් ක්‍රීඩකයන්, F1 රේස් පදවන්නන් සහ බහුජාතික ව්‍යාපාරිකයන් සිය ගණනක් මෙහි පදිංචියට පැමිණ ඇත. ඔවුන් මෙහි පදිංචි වීමෙන් තම උපයන මුදලින් විශාල ප්‍රමාණයක් බදු ලෙස ගෙවීමෙන් වැළකී සිටීමට අවස්ථාව ලබාගෙන ඇත. අංක 4. ස්වදේශිකයන්ට කැසිනෝ තහනම සහ රජපෞලේ නීති. මොනාකෝව කිව්ව සැනින් ඕනෑම අයෙකුට සිහිවන්නේ සුප්‍රසිද්ධ මොන්තේ කාලෝ කැසිනෝ ශාලාවයි. ඒ ලෝකේ වඩාත්ම සුඛෝපභෝගී සූදු කෙලිබිම ලෙස සැලකෙනවා. නමුත් මෙහි ඇති පුදුම සහගත නීතිය නම් මොනාකෝවේ නියම ස්වදේශිකයන්ට එම කැසිනෝ ශාලාව තුළ සූදුවේ යෙදීම නීතියෙන් තහනම් කර තිබීමයි. 19 වැනි සියවසේදී පනවන ලද මෙම නීතියේ අරමුණ වූයේ රටේ වැසියන් තමන් සතු ධනය සූදුවෙන් විනාශ කර ගැනීම වැළැක්වීමයි. මේ නිසා කැසිනෝ ශාලාව තුළට ඔබට දැකගත හැක්කේ සංචාරකයන් සහ එහි පදිංචි වී සිටින විදේශිකයන් පමණයි. පරීක්ෂා කිරීමවලදී හැඳුනුම්පත් ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බැවින් කිසිදු ස්වදේශිකයෙකුට හොරෙන් හෝ ඇතුළු වීමට නොහැකි. අංක 5. ලෝකයේ මිල අධිකම නිවාස වෙළඳපොළ. මොනාකෝවේ නිවසක් හෝ මහල් නිවාසයක් මිලදී ගැනීම සාමාන්‍ය කෝටිපතියෙකුට පවා සිහිනයක්.
ඉඩකඩ සීමිත වීම සහ ඉල්ලුම අධික වීම නිසා මෙහි නිවාස මිල ලෝකයේ ඉහළම අගයක් ගනී. සාමාන්‍යයෙන් මෙහි වර්ග මීටරයක මිල යුරෝ 50000ක් ඉක්මවයි. මෙහි ඇති ඔඩියෝන් ටවර් නැමැති ගොඩනැගිල්ලේ ඉහළම මහලේ ඇති නිවස ලෝකයේ මිල අධිකම නිවාසයක් ලෙස වාර්තාගත වී ඇති අතර එහි වටිනාකම ඩොලර් මිලියන 300කට වඩා වැඩි. මෙහි කුඩා නිවසක කුලිය පවා මාසකට යුරෝ දහස් ගණනක් වන අතර මොනාකෝවේ පදිංචිය ලබා ගැනීමට නම් බැංකු ගිණුමක ආම වශයෙන් යුරෝ ලක්ෂ 5ක්වත් තැන්පත් කර තිබිය යුතු බවට කොන්දේසි පවතී. අංක 6. හමුදාව සහ සංගීත කණ්ඩායමේ අපූරු සංසන්දනය. මොනාකෝ රාජ්‍යයට තමන්ගේම කියා කුඩා හමුදාවක් ඇතත් ඔවුන්ට යුද්ධ කිරීමේ අවශ්‍යතාවක් පැන නොගනින්නේ එහි ආරක්ෂාව ප්‍රංශය විසින් සහතික කර ඇති බැවිනි. නමුත් මෙහි ඇති රසවත් කරුණ නම් මොනාකෝ හමුදාවේ සිටින සොල්දාදුවන් සංඛ්‍යාවට වඩා රජපෞලේ නිල සංගීත කණ්ඩායමේ සමාජිකයන් සංඛ්‍යාව වැඩිවීමයි. හමුදාවේ ප්‍රධාන කාර්යභාරය වන්නේ රජමාලිගාව ආරක්ෂා කිරීම සහ උත්සව අවස්ථාවලදී ගෞරව දැක්වීමයි. ඔවුන්ගේ නිල ඇඳුම් පවා ඉතා අලංකාරවත් ලෙස නිර්මාණය කර ඇති අතර දිනපතා දහවල් 11:55ට පැවැත්වෙන මුර සේවා මාරු කිරීමේ චාරිත්‍රය නැරඹීමට විශාල සංචාරක පිරිසක් රොක් වෙති. අංක 7. ලෝකයේ වැඩිම ආයු කාලයක් සහිත වැසියන්. සංඛ්‍යාලේඛන වලට අනුව මොනාකෝ වැසියන් ලෝකයේ වැඩිම කාලයක් ජීවත් වන පිරිසක් ලෙස සැලකේ. ඔවුන්ගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 89ක් පමණ වන අතර එය ලෝකයේ අනෙකුත් දියුණු රටවල් වලටත් වඩා වැඩි. මේට හේතු කිහිපයක් බලපායි. පළමුවෙන් නම් ඔවුන්ගේ සෞඛ්‍ය සම්පන්න මධ්‍යධරණී ආහාර රටාව වන අතර නැවුම් මුහුදු ආහාර සහ එළවලු සඳහා ඔවුන් මුල් තැන දෙයි. දෙවැන්න වන්නේ රජය විසින් සපයන ලෝකයේ ඉහළම මට්ටමේ සෞඛ්‍ය පහසුකම්. තෙවැන්න නම් මොනාකෝවේ පවතින ආතතියෙන් තොර සුඛෝපභෝගී සහ සාමකාමී පරිසරයයි. ධනවත්කම නිසා ඔවුන්ට තම සෞඛ්‍ය ගැන උපරිම අවධානයක් යොමු කිරීමට හැකියාව ලැබී ඇත. අංක 8. දුප්පත්කම සහ විරකියාව බිඳුවට ආසන්න වීම. ලෝකයේ ඕනෑම රටක යම් මට්ටමක දරිද්‍රතාවක් හෝ සිගමන් යදින්නම් දැකගත හැකි වුවත් මොනාකෝවේදී ඔබට එවැනි දර්ශන දැකගත නොහැක. නිල වාර්තාවලට අනුව මොනාකෝවේ දරිද්‍රතාවය 0.0යි. මෙහි පදිංචි වී සිටින සෑම පුද්ගලයන් තිදෙනෙකුගෙන් එක් අයෙකුම කෝටිපතියෙකු වන අතර අනෙක් අයද ඉතා ඉහළ වැටුප් ලබන වෘත්තිකයෝ වෙති. මෙහි විරකියා අනුපාතයද ඉතා අඩු මට්ටමක පවතී. රටේ ආර්ථිකය කොතරම් ශක්තිමත් දෙයත් සෑම දිනකම අසල්වැසි ප්‍රංශයෙන් සහ ඉතාලියෙන් පුද්ගලයන් 50000කට වඩා අධික පිරිසක් මොනාකෝවට රැකියාව සඳහා පැමිණ සවසට යලි තම රටවලට පිටත්ව යයි. අංක 9. මොනාකෝ ග්‍රෑන්ඩ් ප්‍රී ලොව අසිරිමත්ම රේස් තරගය. සෑම වසරකම මැයි මාසයේදී මොනාකෝවේ වීදි සම්පූර්ණයෙන්ම වෙනස් වේ. ඒ ලෝක ප්‍රකට ෆෝමියුලා 1 රේස් තරගය සඳහායි. අනෙකුත් රටවල මෙන් නොව මොනාකෝවේ රේස් පවත්වන්නේ විශේෂයෙන් සකස් කළ ධාවන පතයක නොව සාමාන්‍ය ජනතාව ගමන් කරන පටු වීදි දිගය. මේ ලෝකයේ වඩාත්ම අභියෝගාත්මක සහ අනතුරුදායක ධාවන පතය ලෙස සැලකේ. මෙම තරගයේ පවතින සතියන්තයේදී මුළු රටම සැනකෙළියක් බදුවන අතර ධනවතුන් තම සුඛෝපභෝගී යාත්‍රා මුහුදේ නවතාගෙන සිටමින් තරගය නරඹති. එම දින කිහිපය තුළ හෝටල් කාමරයක මිල සහ ප්‍රවේශ පත්‍ර මිල සාමාන්‍ය පුද්ගලයෙකුට හිතාගත නොහැකි තරම් ඉහළයයි. අංක 10. පරිසර හිතකාමී සහ පිරිසිදුකම පිළිබඳව දැඩි නීති. මොනාකෝවේ පාලක දෙවන ඇල්බර්ට් කුමරු පරිසරයේ සුරකීම සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් දක්වන්නකි. ඒ නිසාම මොනාකෝව ලෝකයේ වඩාත්ම පිරිසිදු රටක් ලෙස පවත්වාගෙන යනු ලැබේ. පාරක කුණු කැබැල්ලක්වත් දැකීමට නොලැබෙන තරමට නගරය පිරිසිදු කරන අතර පරිසරය දූෂණය කරන්නන්ට අධික දඩමුදල් පනවනු ලැබේ. එසේම මොනාකෝවේ ප්‍රදුපවාහන පද්ධතිය පවා විදුලි බලයෙන් ක්‍රියාත්මක වන පරිදි සකසා ඇත. පිරිසිදුකම කොතරම් වැදගත් දෙයක් නගරයේ ඇතැම් ප්‍රදේශවල සපත්තු නොමැතිව ඇවිදීම හෝ උඩුකය විවෘතව ගමන් කිරීම පවා තහනම් වන අතර ඒ නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදකි. ඉතින් මේ පුංචි නමුත් මහා බල සම්පන්න රාජ්‍ය ගැන
අපි කතා කරපු කරුණු 10න් ඔබ වඩාත්ම මවිතයට පත් කළේ මොන කරුණද? සමහර විට ඒක බදු රහිත ජීවිතය වෙන්න පුළුවන්. නැත්නම් රටේ තියෙන අතිශය දැඩි ආරක්ෂාව වෙන්න පුළුවන්. මොනාකෝ කියන්නේ හුදෙක් සල්ලි තියෙන මිනිස්සුන්ගේ නවාතනක් විතරක් නෙමෙයි. ඒක තමන්ගේම අනන්‍යතාවයක් සහ දැඩි නීති පද්ධතියක් මත ගොඩනැගුණු ලෝකයේ සුවිශේෂීම රාජ්‍යයක්. ඔබට කවදා හරි දවසක මොනාකෝ වල සංචාරය කරන්න අවස්ථාව ලැබුණොත් ඔබ මුලින්ම බලන්න යන්නේ මොන තැනද? පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝවෙන් ඔබ අලුත් යමක් ඉගෙන ගත්තා නම් ලෝකයේ මෙවැනිම අප්‍රකට තොරතුරු දැනගන්න කැමති ඔබේ යාළුවෙක්ටත් මේ වීඩියෝ ෂෙයා කරන්න. මේ වගේම තවත් වටිනා සහ රසවත් වීඩියෝ එකකින් අපි ඉක්මනින් හමු වෙමු. එතකන් අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. අදට සපු ගමනවා. ඔබ සැමට සුබ දවසක්.